ටීචින් එක්සෑම් එකට සතියක් වගේ පුංචි කාල සීමාවක් තමයි තව තියෙන්නේ. ඉතින් විභාගය ලියන යාළුවෝ වෙනුවෙන් මට ටිකක් කතා කරන්න හිතුණා. ඔයා මේ වෙලාවේ ලොකු පීඩනයකින් ඉන්නවා වෙන්න පුළුවන්. තවත් සමහරු මේ වෙලාවේ පාඩම් කරලා මදි මට මේ දේ කරගන්න බෑ වගේ සිතුවිලි නිසා විභාගය අතහැරලා ඇති. ඒත් මම ඔයාට කියනවා තවම ඔයා ෆේල් වෙලා නෑ. තවත් ඔයාට සතියක් තියෙනවා. ඔයා දැනට ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර අය කැම්පස් අවුට් වෙලා ජොබ් හොය ඉන්න අතරතුර මේ විභාගය ගැසට් වෙලා ඔයා කරනවා වෙන්න පුළුවන්. ඉතින් ලොකු පීඩනයකින් ඔයත් ඉන්නවා වෙන්න පුළුවන්. මොකද මේ ජොබ් එක ඔයාට නොලැබුණොත් කියලා හිතෙද්දි හිතට දැනෙන්නේ ලොකු ස්ට්‍රෙස් එකක්. ඔයාට මම යෝජනා කරනවා ඔයාට මේ වෙලාවේ තියෙන්නේ හිතන්න එකම එක දෙයයි. ඒ තමයි මේ විභාගය. තවම ඔයා පෙරදිලා නැහැ. එහෙනම් ඔයා හිතන්න ඕනි ජයග්‍රහණය ගැන. රැකියාවක් කරන ගමන් විභාගයට සූදානම් වෙන යාළුවෙක්ට පුළුවන් මේ ටික දවසට ඔයාට නිවාඩු ටිකක් දාගන්න උත්සාහ කරන්න. ඒ කරලා උපරිම කාලයක් දීලා ඔයා විභාගයට සූදානම් වෙන්න. පුංචි පැටව් ඉන්න අය ඒ අය ටිකක් බලා ගන්න පුළුවන්. ඔයාගේ අම්මාගෙන් වගේ උදව් අරගෙන ඔයාට පුළුවන් මේ විභාගයට හොඳට සූදානම් වෙන්න. ඔයාට හිතනවා ඇති කොහොමද මම මේ විභාගය ගැන කතා කරන්න කියලා. මම 2024 අපේ පළාතෙන් ගැසට් වුණු ටීචින් එක්සෑම් එක තමයි ලිව්වේ. එතකොට කැම්පස් අවුට් වෙලා ටික කාලයක් ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් එකක් කරද්දි තමයි මේ ටීචින් එක්සෑම් එක ගැසට් වුණේ. රැකියාව කරන අතරතුර විභාගයට සූදානම් වුණත් මගේ හිතට දැනුණා මට පුළුවන් වෙයිද මට මේ දේ කරගන්න බැරි වෙයිද ඒ වගේ ගොඩාක් දේවල් මටත් හිතුණා. ඔයා අද මේ ෆයිට් කරනවා වගේම කාල සීමාවක් මමත් ගත කරා. ඉතින් ඒ කොහොම වුණත් අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනි දෙයක් තමයි නෑ මට පුළුවන් මේ දේ මං කොහොම හරි කරනවා සහ ඔයා කොයි වෙලේවත් ඔයාගේ හිතට ඍණාත්මක සිතුවිලි දෙන්න හොඳ නෑ. ඉතින් මමත් අවසානයේ මගේ ජොබ් එකේදී මම තීරණයක් ගත්තා. මට ගොඩාක් හිතලා බලලා ගන්න ඕන තීරණයක්. එතකොට මම තීරණය කරා මම මාසයක් දෙකක් වගේ විභාගෙට තියෙද්දි ජොබ් එකෙන් අයින් වෙනවා. ඒ අයින් වෙලා මට ගොඩාක් වැඩ ගොඩ ගහලා තිබ්බා. ක්ලාස් එකකට ජොයින් වුණා. ඒ ක්ලාස් එකේ වැඩ තිබ්බා. ඊට පස්සේ මම අයින් වුණ ගමන්ම සති දෙකක් අරන් ඒ සියලුම වැඩ කම්ප්ලීට් කරගෙන ඊට පස්සේ තමයි එදිනෙදා වැඩ ටික කරගෙන ගියේ. මේ අතරතුර IQ GK කියන මේ පේපර්ස් වලට ඔයා උපරිම ලකුණක් අනිවාර්යයෙන්ම ගන්න ඕනි. එතකොට අපි IQ හැම වෙලේම හැම නිතරම හදන්න ඕනි. GK ඔයාට දවසේ හැම මොහොතකම ඔයා කියවන එක තමයි කරන්න ඕනි GK වල. මොකද ඔයාට කියවද්දී ඔයාට හොඳට මතක හිටිනවා. හැබැයි IQ ඔයා කොච්චර කියවුවත් වැඩක් නැහැ. පුළුවන් තරම් පේපර්ස් හදන එක තමයි ඔයාගෙන් වෙන්න ඕනි. එතකොට ඔයා ටයිමින් තියාගෙන හදන්න පුළුවන් තරම්. එතකොට ඔයාට පුළුවන් ටයිමින් එකට ඔයාට මේ පේපර් එක කරගන්න පුළුවන් කියන අදිෂ්ඨානය ඔයාට ඇති වෙනවා. මොකද ඔයා ගොඩාක් පේපර්ස් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ සූදානමක් අනිවාර්යයෙන්ම ඇති කරගත්තොත් ඔයාට පුළුවන් මේ විභාගය ගොඩ එන්න. ඔයාට පුළුවන් මං ගත්ත වගේ රිස්ක් එකක් නොගෙන ඔයාගේ රැකියාව තුළ ඔයාට ලැබෙන, ඒ කියන්නේ ඔයා ඔෆ් වෙන්නේ 4ට නම් සමහරු 4යි කාලේ මේ වගේ ඔෆ් වෙලා ඔයාට ගෙදර ඇවිල්ලා ඔයාගේ වැඩ ටික ඉක්මනට ඉවර කරගෙන උපරිම රාත්‍රී 8-9 වගේ මේ වෙද්දී මේසෙට ඇවිල්ලා ඔයාගේ වැඩ ටික පටන් ගන්න ඔයාට පුළුවන්. එතකොට ඔයා මේ දේ තීරණය කරන්න ඕනි ඔයාගේ රැකියාවේ ස්වභාවයත් එක්ක. ඔයාට මේ දවස් දැන් අපිට තව තියෙන්නේ සතියක් වගේ. එතකොට ඔයාට මේ දවස් ටිකේ නිවාඩුවක් ගන්න පුළුවන් නම් දවස් කිහිපයක් ඔයා අනිවාර්යයෙන්ම ගන්න. මොකද ඔයා ආසම වෘත්තිය මේක නම් ඔයා ගොඩාක් ආදරේ නම් මේ වෘත්තියට අනිවාර්යෙන් මහන්සි වෙන්න ඔයාට පුළුවන් කොහොම හරි කරගන්න. ඉතින් ඔයාට මම කියපු දේවල් එක හිතෙනවා ඇති මම එච්චරටම රැකියාවෙන් අයින් වෙලා මේ වගේ විභාගයකට සූදානම් වුණේ හිතේ බයක් නැතුව නෙවෙයි. බයක් නැතුවද කියලා නැහැ. මටත් හිතේ ස්ට්‍රෙස් එකක් තිබුණා. මොකද අපි මේ එක්සෑම් එකට මේ කොච්චර මහන්සි වුණත් අපි දන්නේ මොන වගේ තීරණයක් ලැබෙයිද කියලා. හැබැයි ඔයාගේ හිතේ විශ්වාසය, ඔයාගේ කැපවීම, ඒ දේවල් තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම
මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. ඉතින් මම එදා ගත තීරණය ගැන පස්සේ මට සතුටු වෙන්න පුළුවන් වුණා. මොකද මම මගේ හිතට එකගව මගේ උපරිම මහන්සියෙන් මම එදා විභාගයට සූදානම් වෙලා වැඩ කටයුතු ටික කරගත්ත හින්දා. හරි. දැන් අපි ආපහු ඔයාගේ මේ විභාගය ගැන චුට්ටක් කතා කරමු. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් මේ විභාගයෙන් ගන්නෙ මේ විෂයට ඉතා සුළු පිරිසක් මම කොහොමද තේරෙන්නේ කියලා ගොඩාක් ප්‍රශ්න වලට ඇති වෙන්න පුළුවන්. මේ වගේම ප්‍රශ්න ටිකක් එදා මටත් තිබ්බ. හැබැයි ඔයාගේ සිතිවිලි අනිවාර්යයෙන්ම මේ වෙලාවේ වෙනස් කරගන්න ඕනි. ඔයා වටපිටාවේ සිද්ධි දේවල් ගැන ඔයා හිතන්න අවශ්‍ය නැහැ. ඔයාගේ විෂයෙන් ඔයා ඉල්ලුම් කරපු විෂයෙන් ගන්න එක්කෙනා වුණත් ඒ කෙනා ඔයා කියන සිතවිල්ලත් එක්ක ඔයා උපරිම මහන්සි වෙන්න. මොකද ඒ විෂයන් වල මේ පිරිස් ගන්නේ දහස් ගාණක් එක්සෑම් ලියනවා වගේ සිතවිලි එක්ක ඉඳගෙන ඔයාට වැඩ කටයුතු ටික කරගන්න අමාරුයි. මොකද ඔයාගේ හිත හරිම කලබලෙන් තියෙන්නේ. ඉතින් ඔයා හිතන්න ඕනි මේ විෂයට ගන්න එක්කෙනායිද ඒ කෙනා මම කියන සිතවිල්ලත් එක්ක ඔයා එදිනෙදා වැඩ ටික මේ දවස් කිහිපය අනිවාර්යයෙන්ම කරගෙන යන්න. ඒ වගේම මේ විභාගයෙන් අනිවාර්යෙන් ඔයා විෂයන් දෙකටම වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න ඕනේ. මොකද ඔයා මේ ගන්න ලකුණු ප්‍රමාණය මත තමයි ඔයාට ඊළඟ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට සුදුසුකම් ලබන්නේ. ඊට පස්සේ එතනිනුත් ඔයා ගන්න වැඩිම ලකුණු ප්‍රමාණයත් එක්ක තමයි ඔයාව අවසානෙට සිලෙක්ට් වෙන්නේ. ඉතින් ඔයා මේ වෙලාවේ ඔයාට පුළුවන් උපරිමය කරලා අනිවාර්යයෙන්ම මේ පේපර්ස් දෙකට IQ GK කියන පේපර්ස් දෙකටම වැඩිම ලකුණු ගන්න මහන්සි වෙන්න. මෙතනත් ඔයාට මම යෝජනා කරනවා IQ පේපර් එකට ඔයාට පුළුවන් උපරිම සාධාරණයක් කරන්න. මොකද GK සමහර වෙලාවට ප්‍රශ්න වෙනස් වෙනවා. හැබැයි IQ අපි උපරිම ගණන් හදලා තියෙනවා. කියන්නේ මේ කියන්නේ මේ පේපර් එක ගණිතයම නෙවෙයි. IQ කියන්නේ ඔයාගේ බුද්ධි මට්ටම, ඒ කියන්නේ බුද්ධි පරීක්ෂණ පේපර් එකක් නේ. ඔයාගේ බුද්ධි මට්ටම මයින පේපර් එකක්. ඉතින් මේ IQ වල ස්වභාවයක් තියෙනවා. ඔයා දැනටම කොහොමද ඒව හැදෙන්නේ කියලා දන්නවා. ඉතින් ඔයා පුළුවන් උපරිමෙන් පේපර්ස් කරන්න. එතකොට ඔයාට විශ්වාසයක් එනවා IQ පේපර් එකට මට වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් කියන දේ. ඒ දේත් එක්ක ඔයා විභාගයට යනවා කියන්නේ මේ පේපර් දෙකෙන් අනිවාර්යයෙන්ම IQ පේපර් එකට වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම IQ පේපර් එකේදී ඔයා වෙලාවේ කියන උපරිම කාල සීමාව තුළ වැඩිම ප්‍රමාණයක් කරගන්න ඕනි. මෙතනදී මම යෝජනා කරනවා ඔයාට નિયમિત කාල සීමාවෙදී ඔයා සම්පූර්ණ පේපර් එකම කරලා ඉවර කරන්න උත්සාහ කරන්න. එතකොට ඒ දේ හදාගන්න ඕනි. ඔයා දැන් ඉඳන්ම ටයිමින් තියාගෙන පේපර්ස් කරන්න. ඔයාට નિયમિત කාලය ඔයා දැන් ඉඳන්ම තියාගෙන පේපර් එක කරනවා කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම මේ පේපර් එකට ඉතා හොඳින් මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මම හරිම ආදරෙන් මේ වෙලාවේ ඔයාලා ඔක්කොටම මතක් කරනවා එපා වෙලා අතහැරලා නම් එක්සෑම් එක ඉන්නේ. ඔයා මේ වීඩියෝ එක දැක්ක වෙලේ ඉඳන් ආපහු වැඩ පටන් ගන්න. අතහැරලා දානවා කියන්නේ ඔයා කලින්ම පරාජය බාර ගන්නවා කියන එක. ඉතින් අවසානයේදී උපරිම මහන්සි වෙන්න. හිතට වෙන කිසිම සිතවිල්ලක් දාගන්න ඔයා අවශ්‍ය නැහැ. මට පුළුවන් කියන දැඩි විශ්වාසය එක්ක ඔයා මේ ගමන යන්න. ඉතින් තව දවස් කිහිපයකින් ටීචින් එක්සෑම් එකට මුහුණ දෙන ඔයාලා හැමෝටම මම හදවතින්ම සුබ පතනවා. හිතන විදිහටම ඔයාට ජය ලැබෙන්න ඕනි. එහෙනම් මාව අහගෙන බලාගෙන හිටියට thank you so much.